සතුට සැනසෙම් පිරෙනු වාසනාවන්ත ලස්සන දවසක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. උදෙන්ම ගියා ඔන්න ඉතින් වටපිටාව චුට්ටක් ඇවිදලා එන්න. එළවලු ටිකක් තමයි හම්බුනේ. ඉතින් පෝරවස් විස කිසිම දෙයක් නැති නැවුම් එළවලු. හරිම ආසයි. ඉතින් ඔයාලටත් පුළුවන් නම් මේ වගේ වවා ගන්න. ඉතින් හරිම රසයි ගුණයි. ඉතින් උදෙන්ම අද කඩල පරිප්පුවලින් තෝස් එකක් හදන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලත් මේක අනිවාර්යෙන් හදලා බලන්න. මාරම රසයි. මේ විදිහට පෙඟෙන්න තියලා කඩල පරිප්පු ටිකක් ඒ ටික මේ විදිහට හොඳට වතුර චුට්ටක් දාලා ග්‍රයින්ඩ් කරගෙන ආයමත් පාන් පිටි ලුණු කුඩු බිත්තරයක් ඒකට කිරි ටිකක් තවත් රස වැඩි කිරි ටිකක් එකතු කරාම ආයමත් මේ විදිහට හොඳට ග්‍රයින්ඩ් කරගෙන කැරි හිටින්න නැති වෙන මිශ්‍රණය හදාගෙන මේකට සීනි ටිකක් එකතු කරගන්නවා මම අකමැති නම් ඔයාලා එකතු කරගන්න එපා. ඉතින් සීනි එකතු කරාම ලස්සන නිසා මම එකතු කරගන්නවා. පොඩි අයත් කන්න ආසයි. මේ විදිහට හදාගෙන මම මේකට චූටි තෙම්පරාදුවක් හදා ගන්නවා. නැත්තත් කමන්නේ. තවත් රස වැඩි කරගන්න මේ විදිහට තෙම්පරාදුවක් හදාගෙන මේක රසට හදා ගන්නවා. මේ විදිහට ලිපේකින් දර අඩුවෙන් තියාගෙන මේ විදිහට රස තෝස් එක මේ විදිහට තමයි ඉතින් හදාගන්නේ. හදලා බලන්න. හදලා මටත් කමෙන්ට් එකක් දාන්න. හැදුවා නම් හැදුවා රසයි කියලා. ඉතින් මගේ channel එක එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් ඉල්ලනවා. වීඩියෝ හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට රසටම තෝස් ටික හදාගෙන ඉරිදා දවසේ උදේ වරුව මේ විදිහට තමයි අපි ගත කරේ. ඉතින් මේ ටික හදාගෙන ඉවර වෙලා අපේ මහා සම්බුදු පියාණන් වහන්සේට ඉස්සෙල්ලාම අපි පූජා කරලා මේ විදිහට දවස පටන් ගත්තා. හැමදාමත් මෙහෙම තමයි. ඒ ආශිර්වාදය හැමදාමත් හැමෝටම ලැබෙනවා. හැමෝම මේ විදිහට පටන් ගන්න කියලා මම කියනවා දවස. ඉතින් චූටි අයත් චූටි පැටවුණත් උදෙන්ම නැගිටලා හම්පාස යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ විදිහට මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණා. ඔයාලට ගොඩාක් ස්තුතියි. රස වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. බුදු සරණයි.